රුසියාව හා යුක්‍රේනය අතර ගැටුම සම්බන්ධව 360 ශ්‍රී ලංකා YouTube නාලිකාවෙන් ගෙනෙන 51 වන වැඩසටහනයි. 2023 පළවෙනි මාසයේ 14 වෙනිදා හවස 5 පමණ වන විට මෙම දෙරටේ යුදමේ තත්ත්වයේ සම්බන්ධව වෙනදා වෙන්ම සවිස්තර තොරතුරු වාර්තාවක් ගෙනීමටයි මේ සූදානම්. පෙරේදා ඒ කියන්නේ පසුගිය සිකුරාදා දවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී රුසියානු විදේශ අමාත්‍යවරයා සඳහන් කර සිටියේ යුක්‍රේනය විසින් තම රට ආක්‍රමණය කිරීමකට හෝ තම රටට සමීප බෙලරුසියාව ආක්‍රමණය කිරීමකට සූදානම් වන බවයි. මෙම කාරණය සම්බන්ධව ඉතා දැඩි අවධානයක් යොමු කරන බවද රුසියානු විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කළා. එම අවස්ථාවේදී ඔහු තවදුරටත් සඳහන් කර සිටියේ යුක්‍රේනය විසින් රුසියාව ආක්‍රමණය කිරීමකට සූදානම් වුවහොත් මෙම ගැටුමට මෙතෙක් ඍජුව සම්බන්ධයක් නොදැක්වූ බෙලරුසියාවද තමන් සමග එකතු වූ යුද්ධයට සහාය දෙන බවට සඳහන් කර ඇති බවයි. පසුගිය වසරේ රුසියාව යුක්‍රේනයට පහර දීම සඳහා තම බට කණ්ඩායම් සූදානම් කර තිබුවේ බෙලරුසියානු භූමිය යොදා ගනිමින්. එම හේතුව මත බෙලරුසියාව යනු රුසියාවම බවද යුක්‍රේන නායකයා සඳහන් කර ඇත. මෙම අලුත් තොරතුරත් සමග මේ වන විටත් රුසියාව විසින් බෙලරුසියාව සමග ඒකාබද්ධව යුද පුහුණු වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇත. එම පුහුණු වැඩසටහන්වල මුල් පියවරක් ලෙස රුසියාව හා බෙලරුසියාව එක්ව දෙරටේ ගුවන් හමුදා අභ්‍යාසයක් ලබන සතිය තුළ ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම තත්ත්වය සම්බන්ධව අදහස් දක්වමින් යුක්‍රේන නායකයා පසුගියදා සඳහන් කර සිටියේ තමන් රුසියාවට පහර දීම සම්බන්ධව මෙතෙක් සැලකිය යුතු තරමේ පියවරක් ගෙන නැති බවත් රුසියානු කතාව ඇත්තක් නොවන බවත්. කෙසේ වෙතත් යුක්‍රේන නායක සෙලන්ස්කි තවදුරටත් සඳහන් කර සිටියේ රුසියාවට යුක්‍රේනයේ පහර දෙනවා යයි කීවත් තමන්ගේ රටේ පහර දීම කෙසේ වෙතත් බෙලරුසියානු භූමිය යොදා ගනිමින් රුසියාව තමන්ට නම් උතුරු ප්‍රදේශයෙන් පහර දීමේ සැලසුමක් තිබෙන බවට පැහැදිලි තොරතුරු තිබෙන බවයි. ඒ අනුව රුසියාව සහ යුක්‍රේනය යන දෙරටම එකිනෙකා තමන්ට පහර දිය හැකි බවට අදහස් පසුගිය දින කිහිපය තුළ පළ කර තිබුණා. කෙසේ වෙතත් පවතින තත්ත්වය ගැන සලකා බැලීමේදී මීට පෙර අවස්ථා කිහිපයකදීම රුසියාව විසින් බෙලරුසියාවට මෙම යුද්ධයට තමන් හා එක්වන ලෙස කීප අවස්ථාවකම ඉල්ලුවත් එම ඉල්ලීම් බෙලරුසියාව ප්‍රතික්ෂේප කර තිබුණා. මේ වතාවේදී යුක්‍රේන ප්‍රහාරයක් බෙලරුසියාවට එල්ල වුවහොත් නම් බෙලරුසියාවේ එම මතය බොහෝ විට වෙනස් වනු ඇති බවටයි බොහෝ දෙනෙක් සඳහන් කර සිටියේ. මෙම දෙරටේ යුද්ධය සම්බන්ධව තවත් අලුත් යාවත්කාලින කිරීමක් සමග ඉක්මනින්ම හමුවෙමු. ඔබ තමත් 360 ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කර නැත්නම් පහළ ඇති රතු ඇති subscribe බොත්තම ක්ලික් කරන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ගිහින් එන්න. අයිබෝන්.